ඔයා නිදාගෙන ඉන්න අතරතුරත් ඔයාට සල්ලි ලැබෙන ක්‍රමයක් ඔයා හදාගෙන නැත්නම් ඔයාට සිද්ධ වෙනවා මැරෙන කල්ම වැඩ කරන්න. මේක කිව්වේ ලෝක ප්‍රකට ධනවතෙක් වෙන වොරන් බෆට්. ඇත්තටම කල්පනා කරලා බලන්න. අපේ ජීවිත කාලෙම අපි කරන්නේ සල්ලි පස්සේ දුවන එක නේද? හැබැයි ඇත්තම සෙල්ලම තියෙන්නේ සල්ලි අපේ පස්සේ දුවන විදිහට වැඩේ සෙට් කරන එකේ. අන්න ඒකට තමයි අපි පැසිව් ඉන්කම් එහෙමත් නැත්නම් අක්‍රීය ආදායම් මාර්ග කියලා කියන්නේ. අද අපි කතා කරමු ලෝකයේ ඉහළම ධනවතුන් නිර්දේශ කරන ලංකාවේ අපිටත් ගෙදර ඉඳන්ම try කරන්න පුළුවන් සුපිරි පැසිව් ඉන්කම් ක්‍රම කිහිපයක් ගැන. අංක 1. ඩිජිටල් නිෂ්පාදන විකිණීම. ඩිජිටල් ප්‍රොඩක්ට්ස්. ඔයා ළඟ තියෙන දැනුම හෝ හැකියාව එකපාරක් මහන්සි වෙලා නිෂ්පාදනයක් විදිහට එළියට දාන්න. ඒක හැමදාම විකිනෙනවා. ඔයාට තියෙන්නේ ලැබෙන ලාභය බලන් ඉන්න විතරයි. ඔයා දන්න දෙයක් ගැන පොතක් ලියලා Amazon Kindle හෝ ඔයාගේ වෙබ්සයිට් එකක විකුණන්න පුළුවන්. උයන්න, මහන්න, ග්‍රැෆික් ඩිසයින් කරන්න හෝ ඉංග්‍රීසි උගන්වන්න ඔයාට පුළුවන්ද? ඒක වීඩියෝ සීරීස් එකක් විදිහට කරලා ඒ වගේ ඒවා විකුණන්න පුළුවන් සයිට් එකකට දාන්න. අංක 2. කොටස් වෙළඳපොළ සහ ලාභාංශ. ඩිවිඩන්ඩ් ස්ටොක්ස්. ලෝකේ ගොඩක් ධනවතුන් තමන්ගේ සල්ලි තවත් වැඩි කරගන්නේ මේ ක්‍රමයෙන්. ඔයා හොඳ සමාගමක කොටස් මිලදී ගත්තම ඒ සමාගම ලබන ලාභයෙන් කොටසක් ඔයාට ලාභාංශ විදිහට ලැබෙනවා. මේක හරියට බැංකුවේ සල්ලි දාලා පොලිය ගන්නවා වගේම වැඩක්. හැබැයි ඊට වඩා ලොකු වර්ධනයක් තියෙනවා. අංක 3. අනුබද්ධ අලෙවිකරණය. ඇෆිලියේට් මාකටිං. මේක ලංකාවේ අයට හරිම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඔයාට කරන්න තියෙන්නේ වෙනත් ආයතනයක භාණ්ඩයක් හෝ සේවාවක් තව කෙනෙක්ට හඳුන්වා දෙන එක විතරයි. උදාහරණයකට Amazon, Daraz හෝ වගේ සයිට් වල තියෙන බඩුවල ලින්ක් එකක් ඔයාගේ Facebook, YouTube හෝ blog එකේ දාන්න. කවුරු හරි ඒ ලින්ක් එකෙන් ගිහින් බඩු ගත්තොත් ඔයාට කොමිෂන් එකක් ලැබෙනවා. ඔයා කරන්නේ පාර පෙන්වන එක විතරයි. අංක 4. YouTube සහ content creation. අද කාලේ හැමෝම ෆෝන් එක අතේ තියන් ඉන්නේ. ඉතින් ඇයි අපිට බැරි එකෙන් සල්ලි හොයන්න? ඔයාට මොනවා හරි විශේෂ හැකියාවක් තියෙනවා නම් නැත්නම් ලස්සනට කතා කරන්න පුළුවන් නම් YouTube channel එකක් පටන් ගන්න. එකපාරක් වීඩියෝ එකක් දාලා ඒක වෛරල් වුණොත් අවුරුදු ගාණක් යනකල් ඒකෙන් ලැබෙන ad revenue එක ඔයාගේ account එකට වැටෙනවා. මේක තමයි දැනට ලෝකයේ තියෙන ජනප්‍රියම පැසිව් ඉන්කම් එක. අංක 5. කුලී ආදායම්. රෙන්ටල් ඉන්කම්, ෆිසිකල් ඇන්ඩ් ඩිජිටල්. ඔයාට අමතර කාමරයක් හෝ වාහනයක් තියෙනවා නම් ඒක කුලියට දීලා ආදායමක් ගන්න පුළුවන් කියලා අපි කවුරුත් දන්නවා. ඔයා ඡායාරූප ශිල්පියෙක් නම් ඔයා ගත්ත ලස්සන ෆොටෝස් Shutterstock වගේ සයිට් වලට දාන්න. කවුරු හරි ඒ හැම ෆොටෝ එකක්ම ඩවුන්ලෝඩ් කරන හැම පාරකම ඔයාට සල්ලි හම්බ වෙනවා. වැදගත්ම දේ තමයි පැසිව් ඉන්කම් කියන්නේ තනිකර නිකන් ඉන්න එක නෙවෙයි. ගොඩක් අය හිතන්නේ පැසිව් ඉන්කම් කියන්නේ මුකුත්ම නොකර ඉන්න එක කියලා. නැහැ. ඒක වැරදි. මුලින්ම ඔයාගේ කාලය හෝ සල්ලි ආයෝජනය කරන්න ඕනි. හොඳ පදනමක් හදාගන්න ඕනි. ඊට පස්සේ තමයි මහන්සියක් නැතුව සල්ලි එන්න පටන් ගන්නෙ. ධනවත් වෙන්න නම් ඔයාට තියෙන්න ඕන එකම එක ආදායම් මාර්ගයක් නෙවෙයි. ධනවතුන්ට සාමාන්‍යයෙන් ආදායම් මාර්ග 7ක් 8ක්වත් තියෙනවා. ඉතින් අදම ඔයාගේ දෙවෙනි ආදායම් මාර්ගය ගැන හිතන්න පටන් ගන්න. ඔබ මොකද හිතන්නේ? ඔයා දැනටමත් මේ වගේ පැසිව් ඉන්කම් එකක් කරනවා නම් හෝ කරන්න හිතන් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ ඉන්කම් අයිඩියා ටිකක් කමෙන්ට් කරන්න. තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.